ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ ලස්සනම දුම්රිය ස්ථානේ මොකක්ද කියලා ගොඩාක් අයගෙන් ඇහුවොත් ගොඩාක් අය කියාවි ඒ තමයි ඉදල්ගස්සේ ඉන්න දුම්රිය ස්ථානය කියලා. ඔබ ඉදල්ගස්සේ ඉන්න බලන්න යනවනම් යන්න ඉස්සෙල්ලා මේ වීඩියෝ එක බලලා යන්න. ඒ දැනුමත් අරගෙන යන්න කියලායි මම ඔයාලට කියන්නේ. ලොකු කුඩා කාටත් මේ දැනුම වටිනවා. මොහොතින් මොහොත වෙනස් වෙන ක්ලයිමේට් එක වචනේ කියා ගන්න බැරි තරම් සුන්දරයි. විතක මීදුමින් වැසී යන ක්ෂණයෙන් පැහැදිලි අහසක් පෙරන අපූර්ව සුන්දරත්වයක් තමයි මෙහි තියෙන්නේ. වෙලාවකට මුළු දුම්රිය ස්ථානයේ විතරක් නෙවෙයි හාත්පස පරිසරයම මිහිදුමින් වැසිලා යනවා. මේ දුම්රිය ස්ථානයේ හරි අපූර්ව දෙයක් තියෙනවා. මේ දුම්රිය ස්ථානයේ වහලේ ඉදිරිපසට වැටෙන වතුර ටික උමාඔය දිගේ ගලා ගොස් මහවැලි ගඟට එකතු වෙනවා. උමාඔය ජලාශ ව්‍යාපෘතියේ ක්‍රියාත්මක වුණා. තවමත් මහවැලි ගඟට වතුර එකතු වෙනවා. ඒ නිසා මේක තවම සත්‍යයක්. දුම්රිය ස්ථානයේ වහලේ පිටුපසට වැටෙන වතුර ටික වේලියොය දිගේ ගලා ගොස් බලවේග ගඟට එකතු වෙනවා. මේක කියනකොට මගේ මතකෙට එන්නේ ගිනිගත් තියෙන පොලිස් ස්ථානයයි. ගිනිගත් තියෙන පොලිස් ස්ථානෙත් වහලේ දකුණු පැත්තට වැටෙන වතුර ටික ගලාගෙන ගොස් කැලණි ගඟට එකතු වෙනවා. වම් පැත්තට වැටෙන වතුර ටික ගලාගෙන ගොස් මහවැලි ගඟට එකතු වෙනවා. ඒ වගේම අපූර්ව සුන්දරත්වයක් තමයි මෙහි තියෙන්නේ. මේ දුම්රිය ස්ථානයේ ප්ලැට්ෆෝම් එකේ ඉඳලා දකුණු දිහාව බැලුවොත් එහෙම අපේ රටේ දකුණු ලකේ තියෙන බොහෝ තැන් දැක ගන්න පුළුවන්. ඒක හරිම සුන්දරයි. මේ දුම්රිය ස්ථානයේ හදලා තියෙන්නේ 1893 දී. ඒ නානුවේ සිට අපුතලේ දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය ආරම්භීමත් සමගයි. ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ තමයි ඒක ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. කොළඹේ ඉඳලා කිලෝමීටර් 248ක් විතර ඈතින් තමයි මේ දුම්රිය ස්ථානය පිහිටලා තියෙන්නේ. මුහුදු මට්ටමේ ඉඳලා මීටර 1615ක් විතර උසක තමයි තියෙන්නේ. ඒ කියන්නේ අඩි 5299ක් විතර උසකින්. කොළඹ කොටුවේ ඉඳලා 68 වන දුම්රිය ස්ථානයේ විදියට තමයි මේ ඉදල්ගස්සේ ඉන්න දුම්රිය ස්ථානය පිහිටලා තියෙන්නේ. කොළඹ පැත්තට ගත්තොත් ඔය දුම්රිය ස්ථානය. අදුල්ල පැත්තට ගත්තොත් අපුතලේ දුම්රිය ස්ථානය අතර තමයි මේ ඉදල්ගස්සේ ඉන්න දුම්රිය ස්ථානය පිහිටලා තියෙන්නේ. දුම්රිය ස්ථාන දෙකක් අතර ලංකාවේ වැඩිම බිංගවල තියෙන්නේ ඉදල්ගස්සේ ඉන්න දුම්රිය ස්ථානය සම්බන්ධ කරගෙන. ඒ ඔහිය දුම්රිය ස්ථානයත් ඉදල්ගස්සේ ඉන්න දුම්රිය ස්ථානයත් අතර බිංගවල 14ක් තියෙනවා. ඉදල්ගස්සේ ඉන්න දුම්රිය ස්ථානය හරිම ලස්සන view point එකක්. ඒක හරිම ලස්සන තැනක්. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. ඕගොල්ලෝ මෙතනට ආවොත් තවත් තැනක් තියෙනවා යන්න අමතක කරන්න එපා. ඒ තමයි මේ දුම්රිය ස්ථානට ඉදිරිපසින් තියෙන කන්ද. එතන තියෙනවා ලස්සන view point එකක්. එතනට කියන්නේ ඉදල්ගස්සේ ඉන්න view point එක කියලා. හැබැයි එතන view point දෙකක් තියෙනවා. මුලින්ම හම්බෙනවා ඕගොල්ලන්ට Ben view point එක. ඒක විතරක් නෙවෙයි. තවත් උඩට ගිහිල්ලා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් හරිම ලස්සන view point එකක්. එතනට මුළු පරිසරෙම පේනවා. ඒක හරිම සුන්දර දර්ශනයක්. මනස්කාන්ත දර්ශනයක්. ඉතින් මට තවදුරටත් කියන්න තියෙන්නේ මේ තරම් මනස්කාන්ත දර්ශනයක් මැද පිහිටි සුන්දර ඉදල්ගස්සේ දුම්රිය ස්ථානය. පමණක් නෙවෙයි මේ සුන්දර පරිසරෙම විඳගන්න ඔයාලත් එන්න. හිතේ තියෙන සමහර වේදනාවල් ආතතිය වගේ දේවල් මේ වගේ තැන් වලට ආවම නැති වෙනවා. හිතා ගන්නවත් බැරි විදියට. මම කියන්නේ ජීවිතේ විඳින්න. ඔයාලගේ යාළුවොත් එක්ක එන්න. ඔයාලගේ ආදරණීය පවුලේ අයත් එක්ක එන්න. ඇවිත් යන්න ඕනිම තැනක් තමයි ඉදල්ගස්සේ ඉන්න කියන්නේ. බජට් එකටත් ගැලපෙන එකක් මේක. ඒ වගේම ගොඩාක් විඳින්න පුළුවන් තැනක් විදිහටයි මේ තැන හඳුන්වන්න පුළුවන්. ඔයාලට නතර වෙන්න අවශ්‍ය නම් ලේසියෙන් අඩු මුදලකට හොයාගන්න හොඳ තැන් කීපයක්ම තියෙනවා. ඉදල්ගස්සේ ඉන්න ගැන ජනප්‍රවාදයේ හරි අපූර්ව කතාවක් තියෙනවා. කඳු දෙකක් අතරින් තියෙන කපොල්ලෙන් සමහර කාලවලදී තදින් හුලං හමනවා. ඒ තදින් හුලං හමන හින්දා ගස්වල කොළ කඩා හැලෙනවා. එතකොට ගස් පේන්නේ හරියට ඉදල් වගේ. අන්න ඒ නිසාලු මේ ඉදල්ගස්සේ ඉන්නට මේ නම පටවැදිලා තියෙන්නේ. මෙතනට එන්න ලේසිම ක්‍රමය තමයි දුම්රියෙන් එන එක. නමුත් මහා මාර්ගය භාවිතා කරනවා නම් අපුතලයට ඇවිල්ලා වැලිමඩ බොටලන්ද පාරේ අංගමලේ වත්ත හරහා
ඉදල් ගස්සින්නට එනම නම් තමයි වඩාත්ම හොඳ. අනිත් පාරවල් නම් මම රෙකමන්ඩ් කරන්න යන්නේ නෑ. මේ පාරේ ඕන වාහනයක් එන්න පුළුවන්. ඒත් පරිස්සමෙන් එනවා නම් තමයි කෝකටත් හොඳ. මේ වගේ තැන් අමතක කරන්න එපා. මේක ඔයගොල්ලෝ බලන්නම ඉන්න ඕන ලස්සන තැන. කාලේ වේගයෙන් ගෙවිලා යනවා. ඉතින් අන්තිමට කියන්න තියන්නේ මේ වගේ සුන්දර තැන් බලන්න එන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා දන්න තව මොනවා හරි දෙයක් තියෙනවනම් පහලින් කමෙන්ට් කරන්න. මම අදට ඔබෙන් සමුගන්නවා. නැවතත් තවත් ලස්සන තැනක් අරගෙන ඔයාලා ළඟට එනකම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.